අද අපි ඉගෙන ගන්න පාඩම තමයි හංසවිල බැලේ නාට්‍ය. හංසවිල මුද්‍රානාට්‍යයේ නිර්මාතෘවරයා තමයි පීටර් ඉලිච් චයිකෝව්ස්කි නම් සංගීතඥයා. රුසියාවේ නිර්මාණය වූ අද්විතීය නිර්මාණ අතර හංසවිල බැලේ නාටකයට ප්‍රමුඛස්ථානයක් ලැබෙනවා. මෙය ලෝකයේ අතිශය ජනප්‍රියත්වයටත් ප්‍රසිද්ධියටත් පත් සම්භාව්‍ය බැලේ නාටකයක්. හංසවිල මුද්‍රානාට්‍ය සැලකෙන්නේ රුසියානු බැලේ ඉතිහාසයේ අග්‍රඵලය ලෙසින්. හංසවිල මුද්‍රානාටකයේ විවිධ නිර්මාණ ශිල්පීන් විසින් වරින් වර ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. විවිධ ශිල්පීන් විසින් හංසවිලේ හංස රැජිනගේ චරිතය ඇසුරු කර ගනිමින් මියදෙන හංසයා, අමරණීය හංසයා, කළු හංසයා වැනි අතිශයින් ජනප්‍රියත්වයට පත් නිර්මාණ බිහි කරලා තියෙනවා. හංසවිලෙහි සංගීත ශිල්පියා ලෙස කටයුතු කළේ චයිකෝව්ස්කි නම් රුසියානු ශිල්පියෙක්. මෙම බැලේ නාටකය බොහෝ ජනප්‍රියවීමට ඔහුගේ සංගීතය හේතු වෙලා තියෙනවා. පර්යේෂණාත්මකව රිද්මයානුකූලව විවිධ උපක්‍රම භාවිතා කරමින් අමුතුම ආකාරයේ සංගීතයක් ඔහු විසින් නිර්මාණය කරලා තියෙනවා. චරිත නිරූපණය සඳහා මෙම සංගීතය බොහෝ දුරට ඉවහල් වෙලා තියෙනවා. මෙහි රංගරචනය කරලා තියෙන්නේ මාරියස් පෙටීපා. නාට්‍යමය අවස්ථා පෙන්වීම සඳහා පෙටීපා විශාල උත්සාහයක් අරගෙන තියෙනවා. මෙහි ප්‍රධාන චරිත ලෙස ඇනා පවුලෝනා, ගලීනා උලනෝවා, වස්ලව් නිජිස්කී වැනි ශිල්පීන් විසින් නිරූපණය කරලා තියෙනවා. ප්‍රධාන හංස දේනුවගේ චරිතය නිරූපණය කළ නිළියන් අතරින් වඩා විශිෂ්ට රංගන දායකත්වයක් ලබා දුන් නිළිය ලෙස සැලකෙන්නේ ඇනා පවුලෝනා. හංසවිල බැලේ නාටකෙහි ප්‍රශස්ත නිර්මාණය ලෙස බොහෝ දෙනා විසින් පිළිගන්නේ ශාන්ත පීටර්ස්බර්ග්ස් නගරේ පිහිටි ඉම්පීරියල් බැලේ ආයතනයේ රංගරචනා ශිල්පී මාරියස් පෙටීපා විසින් 1895 වර්ෂයේදී කරනු ලැබූ නිර්මාණයයි. මෙහිදී වේදිකා ආලෝකකරණය වෙන නාට්‍යවල නොතිබුණු තරම් යොදාගෙන තිබෙනවා. වේදිකා සැරසිලි පසුතල නිර්මාණ අවශ්‍ය තරමට යොදාගෙන තිබුණා. හංසවිල මුද්‍රා නාට්‍ය නිෂ්පාදනය වූ වකවානුවේදී රුසියාව සංස්කෘතික විප්ලවයකට භාජනය වෙමින් පැවතියා. හංසවිලට තේමා වූ කතාපුවත සුරංගනා කතාවක් වුවද එම සුරංගනා කතාවට යටි අරුතක් සපයමින් උසස් පන්තිය සහ පහත් පෙළ අතර ගැටුම පෙන්නුම් කිරීම තුලනාත්මකව ඉදිරිපත් කරනවා. හංසවිල බැලේ නාටකෙහි ඇති කතාවස්තුව මගින් ඉතා සියුම් ලෙස දේශපාලන ගැටුම මෙහෙයවීම සඳහා යොදා ගැනීම නිසා හංසවිලේ බැලේ නාටකය රුසියාවේ මෙන්ම මුළු ලෝකයේම ප්‍රචලිත වෙලා තියෙනවා. අපි දැන් බලමු හංසවිල බැලේ නාටකයේ කතාපුවත මොකක්ද කියලා. චයිකෝව්ස්කිගේ හංසවිල. හංසවිල බැලේ නාටකය ජවනිකා 4කින් යුක්ත වෙනවා. ප්‍රධාන කතාපුවතෙහි ප්‍රබල ස්ථාන සැලකිල්ලට ගනිමින් එය ජවනිකාවලට වෙන්කොට ඇති බව පෙනෙනවා. ප්‍රථම ජවනිකාව. මෙයින් දැක්වෙන්නේ සිග්ෆ්‍රිඩ් කුමරුගේ මාලිගා අංගණයයි. වයස අවුරුදු 21ක් පිරීමෙන් පැවැත්වෙන ප්‍රීති උත්සවයක්. ප්‍රීති උත්සවය පැවැත්වෙන අතරතුර කුමරාගේ මව කුමරා අතට දුන්නක් ලබා දෙනවා. එසේ හැඟවනු ලබන්නේ කුමරා විවාහයට සුදුසු වයසට පැමිණ ඇති බවයි. සාදයෙන් අනතුරුව කුමරා තම මිත්‍රයන් සමග දඩයමේ යයි. දෙවන ජවනිකාව. පෙරමුණේ ගමන් කරන සිග්ෆ්‍රිඩ් කුමරු නිසංසල සිත් වසඟ කරවන පොකුණක් අසලට පැමිණෙනවා. නිල් දිය මත පාවී යන හංස රෑනකගේ සුන්දරත්වයෙන් වසඟ වූ කුමරා ඒ දෙස බලා සිටිනවා. හංස රෑන අතර ඔටුන්නක් පැළඳ සිටින හංස දේනුව දකින කුමරාගේ මිතුරන් ඇයව අල්ලා ගැනීමට උත්සාහ කරනවා. නමුත් හංස දේනුව අල්ලාගත යුත්තේ තමා බව කියන කුමරු දුන්න හංසයා වෙත මානනවා. හිරුවෙලිය මලානික වෙනවා. ගොම්මන් හිරුවෙලියත් සමග හංස දේනුව රූමත් තරුණියක් බවට පත්වෙනවා. විශ්මයටපත් කුමරු අමතා තමා ඔඩිටේ නැමැති කුමරිය බවත් නපුරු මන්ත්‍රකරු වොන් රොත්බාඩ්ගේ ශාපය නිසා තමා හා තම පිරිස හංසයින් වී සිටි බවත්
තමාට මනුෂ්‍ය වේශයෙන් සිටිය හැක්කේ රාත්‍රී කාලයේදී පමණක් බවත් හංස කුමරිය කුමරුට පවසනවා. විලෙහි ඇත්තේ තම දෙමාපියන්ගේ දෙනෙත්වලින් හෙළූ කඳුළු බවත් මෙම ශාපයෙන් මිදිය හැක්කේ තරුණ කුමරෙකු සමග සැබෑ ආදරයකින් කරනු ලබන වැළඳ ගැනීමකින් බවත් ඔඩිටේ කුමරිය කුමරුට පවසනවා. කුමරාගේ සිතේ කුමරිය ගැන සැබෑ ආදරයක් පහළ වෙනවා. කුමරා කුමරිය වැළඳ ගැනීමට සූදානම් වන මොහොතේදීම මන්ත්‍රකරු ක්‍රියාත්මක වී කුමරිය පසෙකට ඇද දමා සියලුම හංස කුමරියන්ට දිය මතුපිට නර්තනයෙහි යෙදෙන ලෙස නියෝග කරනවා. කුමරා විල්තෙරෙහි හුදෙකලා වෙනවා. තෙවන ජවනිකාව. ඊළඟ දින ප්‍රිය සම්භාෂණ රාත්‍රිය එළඹෙනවා. සිග්ෆ්‍රෙඩ් කුමරු ඔහු හා ආශාවෙන් එක්වීමට සිටින විවාහක අපේක්ෂක තරුණියන් ඉදිරියේ පෙනී සිටිනවා. නමුත් කුමරාට ඔඩිටේ පිළිබඳ සිතේ තිබූ ආදරය අමතක කළ නොහැක. මව්බිසවගේ ඉල්ලීම අනුව කුමරා තරුණියන් සමග නර්තනයේ යෙදීමට තීරණය කරනවා. නර්තනය ආරම්භ වී ටික වේලාවකින් ට්‍රම්පට් නලා වාදකයින් රොත්බාඩ් පැමිණි ඇති බව හඟවනවා. ඔහුත් කැටිවම ඔඩිටේ ලෙස වෙස්ගැන් වූ ඔහුගේ දියණිය ඔඩිලේ පැමිණෙනවා. කුමරා ඇය ඔඩිටේ කුමරියේ යයි රැවටි ඇය සමග නර්තනයේ යෙදෙමින් තමාගේ ආදරය ප්‍රකාශ කරමින් විවාහ පොරොන්දුවක් වෙනවා. සැබෑ ඔඩිටේ ජනෙල් කවුලුවක් තුලින් සිදුවීම බලාගෙන සිටිනවා. ඔඩිටේ සිද්ධියෙන් දුකට පත්වෙනවා. එවිට කුමරා ජනෙල් කවුලු අසල සිටි කුමරිය දකිනවා. තමා රැවටුණු බව තේරුම්ගත් කුමරාට වොන් රොත්බාඩ් තම දියණිය සැබෑ ලෙස පෙන්වීමට සලකනවා. සිග්ෆ්‍රිඩ් කුමරා මාලිගාවෙන් පිට වී ඔඩිටේ පසුපස හඹා යනවා. සිව්වන ජවනිකාව. කුමරිය හමු වී තමා රොත්බාඩ්ගේ උකුලට හසු වූ බව පවසන කුමරාට කුමරිය සමාව දෙනවා. දෙදෙනාට වෙළඳ ගැනීමට ඉඩක් නොදී රොත්බාඩ් අති බිහිසුණු දේශයකින් විල්තෙරට කඩා වදිනවා. ඔහු තම දියණිය පොරොන්දු පරිදි විවාහ කරගත යුතු බවට බල කරනවා. ඔඩිලේ විවාහ කර ගැනීමට වඩා ඔඩිටේ සමග මිය යාම සතුටක් බව පවසන කුමරු කුමරියව අතින් අල්ලාගෙන විලට පනිනවා. රොත්බාඩ්ද තම දියණියත් සමග විලට පනිනවා. ඒ සමගම ඔහුගේ බලය බිඳී යනවා. සිව් දෙනාම විල් ජලයේ ගිලී යයි. රොත්බාඩ්ගේ ශාපය මැකී ගියත් නැවත මිනිස් බව ලැබූ කුමරියෝ කුමරියගේ ආත්මය හා සිග්ෆ්‍රිඩ් කුමරුගේ ආත්මය එකිනෙකා වැළඳ ගනිමින් දෙව්ලොව දෙසට ගමන් කරන ආකාරය බලා සිටිනවා. ඊළඟ පාඩමෙන් අපි කතා කරන්නේ බැලේ නර්තනයේ තියෙන ප්‍රාසාංගික ලක්ෂණ ගැන.